2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට බැඳුම් කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184කට අධික මුදලක් ආයෝජනය කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යයි චෝදනා ලබා සිටි හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහි චෝදනා දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබුණා. මෙහිදී වැදගත්ම දේ තමයි මේ කොන්දේසි සහගත නිදහසක් වීම. සමහර තැන්වල මේක වාර්තා වී තිබුණා නිදොස් කොට නිදහස් වීමක් බව. නමුත් ඇත්තෙන්ම මෙය නිදොස් කොට නිදහස් වීමක් නොවේ. මෙය කොන්දේසි සහගත නිදහසක්. මොකද්ද මේ දූෂණ විරෝධී පනතේ කොන්දේසි සහගත නිදහස කියන්නේ කියලා සොයා බලමු. මේ පිළිබඳව සඳහන් වන්නේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය තුල. මෙම වගන්තිය තවත් 90 වගන්ති 5කට බෙදෙනවා. 67 වගන්තිය අනුව මේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට අධිචෝදනා ලබා ඇති තැනැත්තෙකුට එරෙහිව මහාධිකරණයක් ඉදිරියේ නඩු තීන්දුවක් ලබා දීමට පෙර කවර හෝ අවස්ථාවක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කොමිෂන් සභාවේ අනුමතය සහිතව දෙවන උපවගන්තියේ නිශ්චිතව දක්වා ඇති කරුණු නිසි සැලකිල්ලට ගනිමින් සහ තුන්වන උපවගන්තියේ සඳහන් කරන ලද කොන්දේසි එකක් හෝ ඊට වැඩි ගන්නකට යටත්ව මහාධිකරණයේ අවසරය මත ඒ චුදිතයාට එරෙහි වන අධිචෝදනාව ඉල්ලා අස් කරගනු ලැබිය හැකියි. දෙවන උපවගන්තියේ සඳහන් කර ඇති පරිදි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පළවන උපවගන්තිය යටතේ අධිචෝදනාවක් ඉල්ලා අස් කරගන්නා අවස්ථාවකදී ඔහු විසින් ජාතික යහපත සහ පොදු යහපත වරදෙහි විනිතයන්ගේ අදහස් සහ චූදිත තැනැත්තා හෝ ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා විසින් කළ හැකි ඉදිරිපත් කිරීම පිළිබඳ නිසි සැලකිල්ල යොමු කළ යුතුයි. තුන්වන උපවගන්තිය දක්වා ඇති පරිදි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පළවන උපවගන්තිය යටතේ අධිචෝදනාවක් ඉල්ලා අස් කරගන්නා විට නියමිත කාල සීමාවක් තුළ ඉටු කළ යුතු පහත දැක්වෙන කොන්දේසි වලින් එකක් හෝ කිහිපයක් චූදිතයා මත පැනවිය හැකියි. එම කොන්දේසි වන්නේ කොමිෂන් සභාව විසින් නිකුත් කළ පාඨයක් භාවිත කරමින් මහාධිකරණයේ ඉදිරිපිටදී ප්‍රසිද්ධියේ කනගාටුව ප්‍රකාශ කර සමාව ගැනීම, කොමිෂන් සභාව විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන පරිදි වරදී විඳිතයන්ට වන්දියක් ගෙවීම. මේ පනත යටතේ වරදක් සිදු කිරීමෙන් ඔහු වැළකෙන බවට ප්‍රසිද්ධියේ බාර ගැනීම හෝ තෝරා පත් කරන ලද සහ පත් කරන ලද යන දෙආකාරයෙන් රජයේ නිලයන් දැරීමෙන් ස්ථීරවම වැළකෙන බවයි. හතරවන උපවගන්තිය අනුව තුන්වන උපවගන්තිය යටතේ පනවන ලද කොන්දේසි ඒ කොන්දේසි සම්පූර්ණ කිරීමට නියම කරන ලද කාල සීමාව තුළ යම් තැනැත්තෙකු විසින් සපුරන්නේ නම් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මුල් අධිචෝදනාවේ නිශ්චිතව දක්වා ඇති චෝදනාව ඉන්පසුව චූදිතයාට එරෙහිව අලුත් අධිචෝදනාවක් ලෙස ඉදිරිපත් නොකළ යුතුය. 67 පහ වගන්තිය අනුව චූදිතයා විසින් සාධාරණ හේතුවක් නොමැතිව එකේ කොන්දේසි පිළිපැදීමට අපොහොසත් වේ නම් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මුල් අධිචෝදනාවේ පැවති එම චෝදනා මතම චූදිතයාට එරෙහිව අලුත් අධිචෝදනාවක් ගොනු කළ යුතු අතර ඒ කොන්දේසි සපුරාලීමට චූදිතයාට තිබූ කාල සීමාව ඉක්ුත් වූ පසුව චූදිතයාට නඩු පැවරීම ආරම්භ කළ හැකිය. දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය ප්‍රකාරව විත්තිකාර අජිත් නිවාඩ් කබ්‍රාල්ට එරෙහි අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කරගන්නා දින සිට මාස 3ක් ඇතුළත ඔහු විසින් මේ නඩුවට අයත් රුපියල් බිලියන 1.8ක මුදල, ඒ කියන්නේ රුපියල් කෝටි 184ක් පමණ වන මුදල වන්දියක් වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ ගිණුමට ඔහු විසින් බැර කළ යුතු වේ. අදාළ කාල සීමාව තුළ කබ්‍රාල් මහතා විසින් එම මුදල ගෙවීම පැහැර හැරනු ලැබුවහොත් දූෂණ විරෝධී පනතේ කලින් සඳහන් කරපු 67 පහ වගන්තිය යටතේ ඔහුට එරෙහිව නැවත නඩු පැවරීමට කටයුතු කිරීමට අල්ලස් කොමිසමට අවස්ථාව හිමි වේ.